ඇත්තම නුවණැති අය ඉතාමත් උපාශීලීව තමන්ගේ පිරිස යාමකට ගන්නවා. සමහර දරුවන් ඉතා උපාශීලීව තම දෙමාපියන්ව යාමකට ගන්නවා. සමහර දෙමාපියන් ඒ වගේම තම දරුවන්ව යාමකට ගන්නවා. ඇතැම් ස්වාමිවරුන් තම භාර්යාවන්ව ඉතා උපාශීලීව යාමකට ගන්නවා. බිරින්දෑවරුන් තම ස්වාමිවරුන්ව ඒ වගේම යාමකට ගන්නවා. මෙයත් එබඳු කතාවක්. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනයේ. එදා දම්සභාවට රැස් වූ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ලොවට සරසන යහපත ගැන කතා කරමින් හිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කොට වදාළා. භික්ෂුන් වහන්සේලා තමන් කතා කරමින් හිටිය කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා. මහණෙනි, තථාගතයන් දැන් දසබල ඥාන, සිව්ශාරද ඥාන ආදී අසිරිමත් නුවණින් යුක්තවයි ලොවට සිත සලසන්නේ. එදා බෝසත් අවදි උපාශීලීව කටයුතු කිරීමෙන් බොහෝ මිනිසුන් අකුසල් මාර්ගයෙන් බේරගත්තා. ඔවුන්ට යහපත සැලසුවා. ඒ යටගේ දවස සිදු වූ සිදුවීම ගැන කියා දෙන්න ගියා භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටීමෙන් භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකයේ වදාළා. මහණෙනි, ගොඩාක් ඉස්සර කාලයක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජුරුව කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ බරණැස් රජුරුවන්ගේ අගමේසියගේ කුසේ පිළිසඳ ගත්තා. මව්කුසින් නික්මුණු කුමාරයාට බ්‍රහ්මදත්තයන් නම ලැබුණා. කුමාරයා තරුණ වයසට පත් වෙද්දී පිය රජුරුවට යුවරාජ පදවිය පිරිනැමුවා. ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු දේවතාවුන්ට බලි පූජා පවත්වනවා. දෙවියන් වදිනවා. දවසක් මේ මිනිස්සු එක්තරා විශේෂ දිනයක් නියම කරගත්තා. බොහෝ එළුවන්, කුකුලන්, ඌරන් ආදී ඝාතනය කරවා නොඑක් මල්වලිනුත් ඒ සතුන්ගේ ලේමස් වලිනුත් තමන්ගේ දෙවියන්ට බලි යාගයක් කළා. ඒ දුටු බෝධිසත්වයෝ මෙසේ සිතුවා. අනේ මේ මිනිසු දෙවියන්ට පුද පූජා පවත්වන මංගලෝත්සවයක කියලා බොහෝම සත්තුන්ව මරනවා. බොහෝ සෙයින් ඒ මිනිස්සු පීඩා ඉන අධර්මයේ තුලයි. මට රාජ්‍ය ලැබුණු දවසට එක්කෙනෙකුටවත් පීඩාවක් නොකොට මොකක් හරි උපායකින් මේ බේසිනු දේව පූජාව නවත්තනවා. මෙසේ සිතූ බෝධිසත්වයෝ බරණැස් නුවරින් නික්මෙද්දී අතුපතර වීදියේ ගිය බොහෝ මුල් පහතට එල්ලා වැටුණු මහා නුගරුකක් දැක්කා. බොහෝ මිනිස්සු එතනට එනවා. Tamanට දූ දරුවන් ලබා දෙන්න, රැකියා ලබා දෙන්න, දියුණුව සරසා දෙන්න ආදී වශයෙන් නොඑක් ප්‍රාර්ථනා එහි සිටින රුක් දෙවියාගෙන් ඉල්ලා සිටියා. නොඑක් ප්‍රාර්ථනා කරනවා. මගේ වැඩෙත් මෙන්න හොඳ තැනක් කියලා බෝධිසත්වයෝ රතෙන් බැස්සා. සුවඳ මල් ආදී ගෙනවිත් ඒ මහා වෘක්ෂයට පූජා කළා. මල් මාලා පැලැන්දුවා, පැන් වැඩුවා. ඒ වෘක්ෂයේ පැදුකුණු කොට රුක් දෙවියාට වන්දනා කළා. රථයට නැගී නගරයට ගියා. එදා පටන් බෝධිසත්වයෝ වරින් වර එතනට යනවා. දෙවියන්ට පූජාවන් පවත්වන ආකාරයෙන් ඉතාමත් ගරුසරව පුද පූජාවන් පවත්වනවා. කාලයාගේ ඇවෑමෙන් පිය රජුරුව අභාවයට පත් වුණා. බෝධිසත්වයෝ බරණැස් රජු හැටියට අභිෂේක ලැබුවා. අභිෂේකෝත්වයෙන් සිටි දවසට පසු අමාත්‍ය මණ්ඩලයත් විශේෂ බ්‍රහ්මනාදී ප්‍රඥ පිරිසක් රැස් කරා. බවත්නි, තමුන්නාන්සේලා දන්නවාද මම මේ බරණැස් රාජ්‍ය රජකම ලබා ගන්න මුළුන් විශේෂ කාරණාව? අනේ දේවයන් වහන්සේ, අපි දන්නේ නැහැ. අසවල් තැන මහා වෘක්ෂ රාජ්‍යයක් වැඩ ඉන්නවා. එතනට කවුරුන් ගිහින් පුද පූජා පවත්වා බාරහාර වෙනවා. මාත් වරින් වර එතනට ගොහින් විශේෂ පුද පූජාවන් පැවැත්වූ බව සමහර විට තමුන්නාන්සේලා දකින්නට ඇති. එහෙමයි දේවයන් වහන්සේ, අපි දැක්කා. මං එතනදී ප්‍රාර්ථනාවක් කරා. යම් හේකින් මං රජකමට පත් වුණොත් ඒ වෘක්ෂීය අධිගෘහිත දේවතාවුන් වහන්සේට මහා බලි පූජාවක් කරනවාය. ඒ නිසා මට රාජ්‍යත්වය ලබා දෙන්න පිහිට වෙන්න කියලා. ඉතින් දේවතාවුන් වහන්සේ මට පිහිට වුණා. දැන් මමයි බරණැස් රජුරුවෝ. එහෙමයි දේවයන් වහන්සේ, ඔබ වහන්සේට ඒකාන්තයෙන්ම ඒ දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටලා තියෙනවා. ඒකනේ තමුන්නාන්සේලාටත් මේක තේරෙනවා. දෙවියන් එක්ක සෙල්ලම් බෑ. මං දෙවියන් උදෙසා මහා බිලි පූජාවක් කරන්නයි බාර වුණේ. ප්‍රමාද නොවි ඒ බිලි පූජෝත්සවයට කටයුතු සම්පාදනය කරන්න ඕන. එහෙමයි දේවයන් වහන්සේ. එතකොට අපි කොයි විදිහටද ඒ බිලි පූජාව සූදානම් කරන්න ඕනේ? මොන සත්තුන්ටද සූදානම් කරන්න ඕනේ? සත්තුන් නෑ. මේක සත්තු මල්ල කර පූජාවක් නෙමෙයි. මේක මහා ශ්‍රේෂ්ඨ එකක්. මං දෙවියන්ට බාරුනේ සත්තු මරන්නට නෙමෙයි. මිනිස්සුන්ව මරන්නට. මනුස්ස බිලි දහසක් පූජා කරන්නට. පස්පව් දස අකුසල් කරන මිනිස්සු දහසක් මරා උන්ගේ බඩ බොකුවැල් ඒ මහා වෘක්ෂයේ වටේ වේලන්ටයි. ඔවුන්ගේ රුධිරයෙන් මේ වෘක්ෂය නාවන්ටයි මා බාර වුනේ. එතකොට හැමෝම වෙවුලා ගියා. ඇඟපත සීතල වෙලා ගියා. උගර කට වේලිලා ගියා. ඔව්, දැන් මම මගේ බාරය තමුන්නාන්සේලාට හෙළි කළා. දැන් මං කල්නොයා ඒ 12 යොදුන් ප්‍රමාණයේ වූ මුළු බරණැස් නගරයේ මාණ්ඩ පෙර හසුරුවන්නට ඕනෑ කියා පිටත් වුණා. සියලු දෙනා බියේ ගෙහි රාජන පතුරවන්නට පටන් ගත්තා. අසව් අපගේ රජුරුවන් වහන්සේ යුවරාජ පදවියේ බාර සිටිද්දී අසවල් වෘක්ෂයේ වැඩ සිටින්නා වූ දේවතාවුන් වහන්සේට මහා බිලි පූජාවක් කරන්නට බාරයක් වෙලා තිනවා. තමන් වහන්සේ රජකම ලැබුණු දවසට ඒ බාරය ඔප්පු කර වදාරනවා කියලා.
අසව් ඒ බිලි පූජාවට ගන්නේ තිරිසන් සත්තු නොවේ. දහසක් මිනිස්සුන්මයි. ඒ දහසක් මිනිස්සු මරා උන්ගේ හෘදමාංශය උපුටා ඒ වෘක්ෂයේ වටේ තියන්ටත් නියම වෙලා තියෙනවා. මේ තැන් පටන් මේ බිලි පූජාවට සුදුසුකම් ඇති මිනිස්සු සොයාපල්ලා. යම් මිනිසෙක් සත්තු මරනවාද, සොරකම් කරනවාද, වැරදිකාම සේවනයේ යෙදෙනවාද, බොරු කියනවාද, මත්පැන් බොනවාද, අන්න ඒ තැනැත්තා බිලි පූජාවට සුදුසුයි. අද පටන් යමෙක් මේ වැරදි පහ කළොතින් ඔහුව අල්ලා දෙන්ට නුඹලා සියලු දෙනා බැඳී සිටිනා බව දැනගනිල්ලා කියලා අඩබෙර පැතිරෙව්වා. එදා බෝධිසත්වයේ ඇමති මණ්ඩලයට ඔය කරුණු පහදා මේ ගාථාවත් පැවසුවා. පස්පව් කරන 90 බාලයන්ව රැස් කරලා දහසක් නරබිලි දෙන මහා පූජාවන් සිදු කරලා දෙවියන් හට බාර වුණා. මගේ පැතුම මුල් කරලා බොහෝ මිනිසුන් ඉන්නේ දස අකුසලයෙන් ඈත් වෙලා. එදා පටන් පස්පව් දස අකුසල් කරන එක මිනිසෙක්වත් සොයාගන්න බැරුව ගියා. කලක් ගත වෙන්න රටවැසියා බොහෝ සුඛිත මුදිත බවට පත් වුණා. එක පුද්ගලයෙකුටවත් හිංසා නොකොට බෝධිසත්වී තම උපාශීලීව තම රටවැසියාව යහමකට ගත්තා. තමනුත් සිල් රැක්කා, දන් දුන්නා, පින් රැස් කළා. රටවැසියනුත් ඒ අයුරින්ම සිල් රැකීමෙන් දන් පෙන් දෙමින් පින් රැස් කරා. මරණින් මතු හැමෝම දෙවියන් අතර උපන්නා. මහණෙනි, තථාගතයන් ලොවට යහපතක් කළේ දැන් පමණක් නොවේ. පෙර ආත්මවලත් ඔය විදියට බොහෝ යහපත සැලසුවා. එදා මං යහමගට ගත් පිරිස තමයි බුදු පිරිස. බරණස් රජුරුව වෙලා සිටියේ මන් නොවේ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දුම්මේද ජාතකය වදාළා.